එක නගරයක හිටියා මිහිර කියලා තරුණයෙක්. මිහිර දවසක් එයාගේ අතින්ම මල් පැල බීජ කිහිපයක් පෝච්චියක සිටෙව්වා. එයා හිතුවා ඉක්මනටම මේක පැලවෙලා ලෝකු වෙලා ලස්සන මල් වලින් පිරෙයි කියලා. දවසක් දෙකක් තුනක් යනවා. මිහිර හැමදාම උදේ ඇහැරුණු ගමන් දුවගෙන ඇවිත් පෝච්චිය දිහා බලනවා. ඒත් කිසිම වෙනසක් නැහැ. පොළව තාමත් ඒ විදිහමයි. පළවෙනි සතිය ගිවිලා ගියා. ඒත් පැලේ වෙනසක් වුණේ නැහැ. මිහිරගෙහි තේ තිබුණු උනන්දුව ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා. මේකෙන් වැඩක් නැහැ. මේක කවදාවත් පැලවෙන එකක් නැහැ කියලා යාට හිතුණා. එයා ඒ පෝච්චිය පැත්තකට කරලා අමතක කරන්නම හැදුවා. දවසක් මිහිරගේ යාළුවෙක් ඔහුට මෙහෙම කිව්වා. මිහිර, ඔයාට පේන්නේ පොළව උඩ කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා වෙන්න ඇති. ඒත් ඔයාට නොපෙනුනාට පොළව යට ලෝකු සටනක් යනවා. ඒ පුංචි බීජය තමන්ගේ මුල් අදිනවා, ශක්තිය එකතු කරගන්නවා, උඩට එන්න ලැහැස්ති වෙනවා. ඒකට කාලයයි ඉවසීමයි දෙන්නේ. ඒ වචන ටික මිහිරගේ හිතට වැදුනා. එයා ආයමත් ඒ පෝච්චියට වතුර ටිකක් දැම්මා. හිරුවලිය වැටෙන තැනකින් තිබ්බා. හැබැයි මේ සැරේ එයා හැම පෑයෙන් පෑයට වෙනසක් බලාපොරොත්තු වුණේ නැහැ. එයා තමන්ගේ යුතුයකම විතරක් කළා. තව සතියක් විතර ගියාට පස්සේ දවසක් උදේ මිහිර දකිනවා පොළව පලාගෙන පුංචි කොළ පාට දළුවක් උඩට ඇවිත් තිනවා. ඔහුගේ මුහුණේ ලස්සන හිනාවක් ඇඳෙනවා. ඉතින් ඒ පුංචි දළුව පොළව යට තිබුණු ලෝකු උත්සාහයක ප්‍රතිඵලයක්. එදායින් පස්සේ ඒ පැලය ටිකෙන් ටික හැමදාම හැදුනා. අපේ ජීවිතත් ඒ වගේ. අපි දකින්න හීන අපේ උත්සාහයන් සමහර වෙලාවට එක රැයකින් ප්‍රතිඵල දෙන්නේ නැහැ. අපි මහන්සි වෙනකොට කිසිම දෙයක් වෙන්නේ නැහැ වගේ දැනෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න. ඔබට නොපෙනුනාට ඔබ ඇතුලෙන් ලෝක වර්ධනයක් සිද්ධ වෙනවා. ඔබ දවසින් දවස ශක්තිමත් වෙනවා. අත්දැකීම් එකතු කරගන්නවා. ඒ නිසා ප්‍රතිඵල ඉක්මනට පේන්නේ නැහැ කියලා අතරමඟ නවත්තන්න එපා. ඉවසීමෙන් ඔබේ ගමන යන්න. දවසක අනිවාර්යෙන්ම ඔබේ උත්සාහයේ දළුව පොළව පලාගෙන උඩට ඇවිත් ලෝකෙටම පෙනෙන ලස්සන මලක් වෙලා පිපේවි.